නෑ මට හිතෙන්නේ මෙහෙම විපක්ෂයේ එක මාතෘකාව මවා ගන්නවා. ඒක වෙලාවක ආවනේ දැන් අද තන මොකද වරායේ කන්ටේනර් ප්‍රශ්නේ. ඒ වගේ ටිකක් කාලයක් ගෙනියන්න යාලට සාකච්ඡා කරන්නේවා තියෙනවා. මොකද මේ වගේ මාතෘකා ගත්තම සාමාන්‍ය ජනතාවටත් එකපාරට තේරුම් ගන්න බෑ. ඉතින් චෝදනා නගන්න පුළුවන්. හැබැයි ඒ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේ උත්තරයක් දීලා තියෙනවා. ඉතින් අර ඔයගෙම ආවනේ දැන් අර මං කියපු ඉස්සලා කිව්ව කන්ටේනර් ප්‍රශ්නේ. ඒ සම්බන්ධයෙන් ස්වාධීන කමිටු දාලා ඔක්කොම කරලා බලනකොට එයාලා කියපු දේ මොකුත් නැහැනේ. ඉතින් මට හිතෙන්නේ විපක්ෂයේ ඉතින් එදා වේලට මොන හරි තර්ක ගේනවා. එන්දා මේ ගල්ලංගුදු ප්‍රශ්න සම්බන්ධව හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. එතන වංචාවක් දූෂණයක් වෙලා නැහැ. රටේ පවතින නීති රීති වලට අනුව ජනතාවට රටේ මුදල් වලට අවාසියක් ජනතාවට අවාසියක් නොවන විදිහට අදාළ කටයුතු කරලා තියෙනවා. ඒ වගේ තමයි සංගරත්නය සංග්‍රහමනුකුත් තිබ්බා මේ ආණ්ඩුවේ දෙවි සෝදානවා කියලා. නෑ ඒක උන්වහන්සේලාගේ අයිතිය. මම මේක සැරෙත් මේ ළඟදිත් මම මේ දේ මාධ්‍යට පැහැදිලි කරා. මහා සංඝරත්නයට ඒ අයිතිවාසිකම් තියෙනවා. උන්වහන්සේලා ආගම දහමට ගන්න රට වෙනුවෙන් ඉතිහාසය ධම්ම කටයුතු කරලා තියෙනවා. ඒ සම්බන්ධ ප්‍රශ්නයක් නෑ. මේ දේශපාලන අරමුණු වෙනුවෙන් යමක් කරනවා නම් මම හිතන්නේ මේ වෙලාවේ ආණ්ඩුවට එරෙහිව කරනවා සාර්ථක වෙන්නේ නෑ. මේ ගල්ලංගුදු සම්බන්ධව දැන් අමුත්තරාට ඉවත් වෙන එක තමයි ප්‍රධාන වශයෙන් මේ සංවිධාන වගේ පක්ෂ ඉල්ලන්නේ. දැන් මේ අමුත්තරා ඉවත් කරලා මේ පරිශ්‍රණය කරනවද කොහොමද? නෑ දැන් මෙහෙමනේ. ඔය සිවිල් සංවිධාන කියලා එකක් නෑ. ඔය තියෙන විපක්ෂ සංවිධාන ටිකනේ. විපක්ෂ සංවිධානය එක චෝදනා නගනවා. යාලට පුළුවන් ඕන නම් දැන් අපිත් විපක්ෂේ ඉන්නකොට ඒ කාලේ හිටපු ආණ්ඩු පක්ෂ වලට යම් චෝදනා ආවම ඒවට නීති හමුවට ගිහිල්ලා මේ කටයුතු කරන්න මහන්සි ගත්තා. ඒ කාලේ නීති හමුවෙන් කටයුතු කරගන්නත් දේශි නෑ. මොකද ඒවා දේශපාලන විසින් යම් බලපෑම් කරනවානේ. දැන් කිසි ප්‍රශ්නයක් නෑ. විපක්ෂයට හරි මොනේ හැමෝ සංවිධානයකට මෙතන වංචාවක් දූෂණයක් අකටයුත්තක් වෙලා තියෙනවා නම් අදාළ පැමිණිලි කරන්න පුළුවන්. පක්ෂ විපක්ෂ ભેදයකින් මොකක්වත් නෑ. නීතිය කාටත් සමාන ලෙස කටයුතු කරමින් තිබෙනවා. එතන මේ විපක්ෂයේ නගන චෝදනා වලට හඬවල් වලට එච්චර කලබල වෙන්න අවශ්‍යතාවයක් නෑ. ගෑස් විසඳුම කවද්ද දෙන්නේ ගෑස් වල? නෑ ගෑස් වල ප්‍රශ්නයක් නෑනේ. ගෑස් වල පුංචි ප්‍රශ්නයක් පහුගිය දවස්වල තිබුණා නම් දැන් මේ ඊයේ දවසේ ඉරිදා දවසෙත් ගෑස් නැම ආවා. මම හිතේ අදත් එකක් එනවා. මේ විදිහට ගෑස් වල මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නා වෙළඳ පොලේ දැන් අපි ආපු මුල් කාලේ හාල් වල ප්‍රශ්නයක් ආවා. ඒ වගේ ලුණු වල ප්‍රශ්නයක් ආවා. ඒ වගේ මේක වෙළඳ පොලේ හැසිරීම තුළ යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. මේක බරපතල ප්‍රශ්නයක් වෙන්න අර දැන් කට්ටිය හිතන්නේ දැන් ජනතාවත් යම් පැත්තකින් ඉතින් මේකට බිය වෙන එක අසාධාරණක් නෑ. මොකද ඉතිහාසයේ ඇති වෙච්ච සිදුවීම් දිහා බලනකොට විදුලිය කැපුවා, ගෑස් ටික නැති වුණා, කිරිපිටි ටික නැති වුණා. ඒවත් එක්ක ඉතින් ඇවිස්සීමක් අවසන් බලනවා. නමුත් මම හිතන්නේ අර ඉස්සලා කිව්වා වගේ මට රැඩිකල් දෙයක් නැහැ. අදාළ ශනික ප්‍රශ්නයක් ආවොත් ඒකට කෙටි කාලයක් තුළ අවශ්‍ය විසඳුම් අරගෙන තියෙනවා. සාහිදනම් කියන්නේ මේ රනිල් ක්‍රමසිංහව ටික ඉවරනම ආයෙ ගේන්න දෙයක් නැහැ. රනිල් ක්‍රමසිංහට තමයි මේ තිබුණේ. ඉතින් පස්සේ දැන් නැහැ. අවුරුද්දයි ඉවරකුලා අවුරුද්ද විතරයි. ඕන ඒකට ඉස්සලා අවුරුද්ද නෙවෙයිනේ කිව්වේ. මාස 3යිනේ කිව්වේ. ඊළඟට මාස 6යිනේ කිව්වේ. ඊළඟට දෙසැම්බර් වැටෙනවනේ කිව්වේ. ඉතින් යාලා ඒ ගණන් හදපු ආවේ. හැබැයි ජාත්‍යන්තරයේ ගත්තත් රට ඇතුලේ ගත්තත් යම් තක්සේරු ඇවිල්ලා තියෙනවා දැන් ආණ්ඩුව යන ගමන සම්බන්ධයෙන්. ජනතාවගේ ප්‍රසාදෙත් ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් ලෝකයේ දූෂිත රාජ්‍යයන් අතරින් අපි අදූෂිත පැත්තට වේගෙන් ගමන් කරමින් තිබෙනවා. රටේ භාණ්ඩාගාරයත් යම් විදිහට ශක්තිමත් වෙමින් තියෙනවා. ඉතින් මේවා හමුවේ ඉතින් විපක්ෂයේ යම් යරු වැටීම සහ කලබල වීම ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ආණ්ඩුවේ ගමන තුල විපක්ෂයට තියෙන අවස්ථා ටික ටික ඇකිලෙනවා, නැති වෙනවා. සහ නීතිය හොඳින් ක්‍රියාත්මක කරනකොට එයාලා බියටපත් වෙනවා. ඒ බියටපත් වෙනකොට ඉතින් අර මොනවා හරි ඉතින් දොඩවන්න ඕනකම තියෙනවනේ. ඉතින් ආණ්ඩුව පැලියාවන් විලාප තැබීම් අපිට තැන් තැන් වල මතුවෙනවා. එච්චරයි. මේ වීමිලදී ගැනීම සම්බන්ධව මේ වුණකොට මොකක්ද තත්ත්වය? ඔව් වීමිලදී ගැනීම සම්බන්ධව අපි කැබිනට් එකේදී විශේෂයෙන්ම ලාල්කාන්ත මැතිතුමත් සාකච්ඡා කරා. අපේ ගබඩා සූදානම්. දැන් මේ වෙනකොට අම්පාර ප්‍රදේශයේ ගෝයන් කැපෙමින් තියෙනවා. එහෙනම් අපි ස්ථාවර මිලක් නියම කරලා තියෙනවා. අපි දන්නවා සමහර පෞද්ගලිකාංශ කට්ටිය තෙත පිටින් වී ටික අඩු මිලට ගන්න මහන්සි ගන්නවා. ඉතින් අපි ගොවි ජනතාවට කියන්නේ අපේ ගබඩා වල දැන් සූදානම් කරලා තියෙනවා. ඔබේ වී අවශ්‍ය ඒ ප්‍රමිතියට සකස් කරලා ගේන්නේ. අපි පොරොන්දු වෙච්ච මුදලට වී මිලදී ගන්න සූදානම්.